ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඒවියේෂන් වොයිස් පොඩ්කාස්ට් එකට. ඉතින් අදත් සුපුරුදු පරිදි කැප්ටන් එල්මෝ මාත් එක්ක එකතු වෙනවා මේ විශේෂ සාකච්ඡාවකට. ඉතින් අද මේ පහුගිය වැඩසටහන් කිහිපයක් අතර තිබුණා අපි මේ සිම්බාබ්වේ පළමු වරට අප්‍රිකානු හසට කියලා අපි වීඩියෝ එකක් කරා. මේ කැප්ටන් එල්මෝ සිම්බාබ්වේ රාජ්‍යයට ගිය මේ ගුවන් ගමනක් සම්බන්ධයෙන් විශේෂ වීඩියෝ එකක් කරා මේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමනක් සම්බන්ධයෙන්. ඉතින් ඒකත් එක්ක බොහෝ දෙනාගෙන් ඉල්ලීම් ඇවිල්ලා තිබුණා මේ ඒ වගේ අර විශේෂ ගුවන් ගමන් වලට කැප්ටන් සහභාගී වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩසටහනක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ගැනත් සැලකිල්ලට අරගෙන මම කැප්ටන්ගෙන් ඇහුවා එහෙම මොන හරි තව තියෙනවද විශේෂ ඒ වගේ මේ අමතක නොවෙන සිදුවීම් කියලා. ඉතින් කැප්ටන් කිව්වා තව එකක් තියෙනවා කියලා. ඉතින් මම ආරාධනා කරා කැප්ටන්ට මේ ඒ ගුවන් ගමන සම්බන්ධයෙන්ුත් කතා කරන්න. ඉතින් ආයිබෝන් කියලා පිළිගන්නවා කැප්ටන් අදත් ඒවියේෂන් වොයිස් YouTube channel එකට. ආයිබෝන්. මොකද කැප්ටන් මේ ගමන මම මොකුත්ම කියන්නේ නැතුව මේ නෑ ගමන කියන්නේ මෙමය ගමන් හුඟක් තිබුණා. ගමන් හුඟක් කියන්නේ උක ඇවිල්ලා VVIP ෆ්ලයිට් නේ. ඉතින් ඒ කියන්නේ මේ ප්‍රභූ ගුවන් ගමනක් නේ. ඔව් ලොක්කෝ එක්කෝ ජනාධිපති එහෙම නැත්නම් අගමැති එහෙම ඒ ලෙවල් එකේ යන ෆ්ලයිට්. හරිද? ඉතින් ඒවා ඇත්තම කියනවා නම් සමහරලාට අපේ වගේ රටකට අපිට ගුවන් සේවයක් තිබුණ පළියට ඒවා පාවිච්චි කරපු විදිය හුඟක් වෙලාවට වැරදි. දැන් මම කියන්න ඕන ගෙලින්ම මම සිංගප්පූරුවේ ඉන්නකොට මම ගෙනියලා තියෙනවා ලීකුවන් නියු මහත්මයාව මෙතන දෙපාරක් නැත්තම් තුන් පාරක්. එයා යන දාට එහෙම මුකුත් නැහැ. මම ගියා මගේ ෆ්ලයිට් එක ගන්න සිංගප්පූර් ඉඳලා ෆ්‍රැන්ක්ෆර්ට් වලට යන්න. යම ඒක ආසයන්තරව පාක් කරලා තිබුණේ VVIP අමුතු තැනක. ඒව මොකද කියලා නෑ ඒ ලොක්කා යනවා කිව්වා. ඉතින් ලොක්කා ගියා ප්ලේන් එකේ. මම මේ කතන්දරේ කියන්නේ කොහොමද ඒ වෙන්නේ කියලා. දැන් ලොක්කා නැගලා පල්ලෙහා ෆස්ට් ක්ලාස් එකේ ඉන්නේ පල්ලෙහානේ මම ඉන්නේ. උඩින් ඉන්නේ එලවන්නේ. මේ ජම්බෝ ජෙට් එක. ඔව් දැන් මම මට කිව්වේ කවුද ඉන්නවා මෙහා ඉන්නවා කියලා කිව්වා ලියුකෝනි මහත්මයා. දැන් මම ගියේ නෑ එයාට හලෝ කියන්නේ. මම එයාට හලෝ කියන්නේ කියලා එයා මගෙන් අහනවා තමුසේ මොකද මට හලෝ කියන්නේ ඉන්නේ කියලා. තමුසේගේ රස්සාව තින්නේ ආසියන්තරේ ලෙවනිගේ මම පළාතකවත් ගියේ නැහැ. මට යන්න ඕනෙත් නැහැ. මම ගිහිල්ලා ෆ්‍රැන්ක්ෆර්ට් වල බෑවම ඒතර ස්ටේෂන් මැනේජර් ආවා. එයා ආවම මම එයන් ගහුවා මේ ලොක්කා කොහෙද මේ යන්නේ කියලා. මෙහාට නෙමෙයි ආවේ. එයා මොස්කෝව වලට යනවා කිව්වා. හරිද මම මොස්කෝව එහෙනම් මේකේ නෑ ඉතින් අපිට ඒ දවස්වල මොස්කෝව වලට ෆ්ලයිට් එකක් නැහැ. සිංගප්පූර් එයර්ලයින් එකට. මෙයා ඉතින් මොස්කෝව වලට යන්න ෆ්‍රැන්ක්ෆර්ට් වලට ඇවිල්ලා එතන ඉඳලා බ්‍රිටිෂ් එයාර්වේස් එකේ යනවා කිව්වා. වෙන එයාර්ලයින් එකක නැගලා යනවා. ඒ දවස්වල මම හිතන්නේ අපිට සිංගප්පූර් එයාර්ලයින්ස් එකේ තිබුණ ජම්බෝ 57ක්ද කොහෙද? ජම්බෝ 57 ලොකු තව ඒක හොඟක් තිබුණා මන් දන්නවා ජම්බෝ විතරයි. ඉතින් එයා ඒකේ ගිහලා ප්ලේන් එකක් අරන් ගියේ නෑ මොස්කෝව වලට. සාමාන්‍ය මිනිහෙක් වගේ ගියේ. පිටට කියන්න කන දෙකක් උනත් තරක් යන තිබුණා නේ. දෙකක් නෙවෙයි තුනක් කරේ මිනිහට ගෙනියන්න තිබුණා. කියන්න කනගාටුයි අපේ එහෙම උන්නේ නැහැ. අපේ කැප්ටන් මේ ඒ කාලේ ඉඳන්ම තිබුණු මම හිතන්නේ ප්‍රශ්නයක්. ඉතින් VIP ෆ්ලයිට් කිව්වම ඉස්සෙල්ලම මීටිමක් තියෙනවා. දැන් මීටිමට අඬ ගහනවා එක එක සෙක්ෂන් වලින් කෑම දාන ඒගොල්ලෝ අරෝ මෙහෙම දැන් VIP ෆ්ලයිට් එකක්. ඉතින් VIP ෆ්ලයිට් එකේ යන්නෙත් ඉතින් සාමාන්‍ය මිනිස්සෙක්නේ දෙයනේ. හරිද? ඉතින් මේකට දැන් දිඹුල් කිරි දානවද කියලා අහනවා. ස්විස් චොකලට් කියයි අරවා මේවයි ඔය මිනිස්සු එකක්වත් කන්නේ නැහැ ලොක්කා. ලොක්කොන්ට කාම ස්විස් චොකලට් එකක් කන්න ප්ලේන් එකේ යන්න ඕනේ නෑනේ. හැබැයි ඒක ඔහොම තමයි එක්කෙනෙක් ගියා අට්ලාන්ටික හරහා ගිහිල්ලා අර කැරිබියන් දූපත් වලටත් ගියා ප්ලේන් එකක් අරගෙන. අපි ඒ පළවෙනි පාරේ තමයි ඒකේ අපි ගියේ නේ කැප්ටන් අට්ලාන්ටික වගේ තිබුණා වෛවාර්ණ දේවල් තිබුණා එහෙම ගියේවා. ඉතින් ඒව මම මෙතන කතා කරන්න ඕනේ නැහැ. මම මේ කතා කරන්නේ නීනා වෙන්න පුළුවන් එක්කෙන්නේ පෙන්නට මේක මේ හැබැයි එකක් මම කියන්න ඕන මම කිසිම දේශපාලනයක නැති මිනිහෙක්. මම දැක්කා මේ අර දැන් ඉන්න ජනාධිපතිතුමා රට යනවා. කිසි සද්දයක් නැතුව ගියානේ ගිහිල්ලා ප්ලේන් එකේ තිබිච්ච ප්ලේන් එකේ ගිහිල්ලා එල්ල තිනවා. ඒක හරියට වටිනවා දෙයක්. ඒ අර ලීකුවන් නියුගේ ස්ටයිල් එක නේ. ඒක තමයි මෙතනට ඕන. අනිත් ඒගොල්ලෝ නිකන් ඒගොල්ලන්ට ඕන විදිහට ප්ලේන් හරවගෙන ගියා මිසක් ඒක හරියට ප්ලේන් දෙකකුත් අරන් ඒක
ලොක්කෝ නෙමෙයි මේ කොම්පැනි හිටපු ලොක්කෝ මම දන්නවනේ කොල්ලම්පුරෙන් නැගපු ප්ලේන් එක සිංගප්පූරුට හරවලා යන එක ලාවන. ඉතින් අද වෙනකන් ඕක කවුරුත් අහනවද මොකද උනේ කියලා. එයයි තව එක්කෙනෙකු යාවා. ඒක හැමෝම දන්නවනේ. හරි. දන්නව වුණාට අද වෙනකන් ඒක ගැන අහන්නේ නැහැ කවුරුත්. ඒකට බොහොම කරකාටුයි. ඒක වැඩක් නැහැ අපිට කතා කරලා නැහැ. ඉතින් වට ඕන මේ VIP ෆ්ලයිට් එකක් ගන්න දෙක දවසක් අපි ගියා. මෙහෙමයි. ජයර් ජයවර්ධන මහත්මයා ගිහිල්ලා කත්මණ්ඩු වලට. නේපාලේ. එයා ගිහිල්ලා එහෙදි මට යන්න තිබුණේ අරන් එන්න. ගිහිල්ලා. ඉතින් එයා ගිහිල්ලා ඒ ලොකු කතා තිබුණා මේ මම හිතන්නේ අපේ අරගල කාලේ යුද්ධ කාලේ හරිද රජීව් ගාන්ධි එක්ක හරි කායික හරි වෙන්නේ නැති කතා ඒ කොහොම හරි කතාව තිබුණේ කත්මණ්ඩුවේ. ඉතින් අපි මෙහෙන් යනවා. ඉතින් මම උදේ මට තාම මතකයි ඒක හිටපු ඕකේ මගේ දෙවනි ගෝණියම හැටියට හිටියා සුරාජ් කැප්ටන් සුරාජ් ජාටිකල එයා හිටියා එන්ජිනියර් හිටියා අරුණ ජීසිංහ කියලා. තව වැඩියම්පුර කැප්ටන් කෙනෙක් හිටියා පූජිත දායකොඩි කියලා. එයාත් හිටියා එයා වැඩිපුර ගියා. මම තමයි කපිතාන් හැටියට ගියේ. අපි උදේ ආවම රත්මලානේ අපි කටුනායකට ආපුවාම අපිට දෙනවනේ අර කාලගුණය ගැන විස්තරේ. ඒ විස්තරේ දුන්නම එතන ඔය මේ කත්මණ්ඩු කියන්නේ ඉතින් ඔය මේ මීදුම සැරටම තියෙන තැන. ඒ එයාපෝට් එක ටිකක් අමාරු වෙන එක. සාමාන්‍යයෙන් අමාරුයි කඳු කතාව. කඳු වැටි. වටේටම කඳු තියෙනවා. මැදට තමයි යන්න තියෙන්නේ ඒක. ඔව් ඉතින් අර වැලි මේ පල්ලෙහාට වැලි එකක් කියන්නේ ඔතන තමයි ෆොග් තියෙන්නේ. ඉතින් බලුවම මේක වැහිලා තනිකර. ඒක එක යන්න ඉර පායන්න ඕන. ඉර පායලා යනකොට පෑ දෙකක් විතර යනකොට මේක නැතුව යනවා. ඉතින් මං ඇවිල්ලා අපි මේක සේරම බලලා මා අනිත් දෙන්නට කිව්වා මෙහෙමයි. අපි මේක 80 ගණන් වල එතකොටනේ. 85 ඒ විතර ඔය නිකන් ටක් ගාලා ගහලා බලන්නකෝ JR කවදද කත්මණ්ඩු කියලා ඒක වඩ හොයාගත්ත හැකි. මේ ඉතින් මං ඒ පරක අපි දැන් මේ ෆ්ලයිට් එක ඩිලේ කරමු. දැන් අර බීදුව නිසා. විදුවේ වැඩ නැහැ ගිහිල්ලා මට බාගන්න බෑනේ හරිද. ඉතින් අපි එහෙනම් හරි එහෙනම් පැය කාමාර දෙකක් විතර ඩිලේ කරමු. එතකොට වැඩේ ෂුවර්. දැන් කැප්ටන් අර මීටින් එකේ කියන්නේ අර නෑ මේ මීටිම ඒ සුමානික මේ යන්නේ ඉස්සෙල්ලා. යන්නේ ඉස්සෙල්ලා. එදා උදේ. දැන් ඒ මීටිම කතන්දරේ වෙන්න ඒකේ කතා කරන්නේ වෙන දේවල්. ඒක ගැන වෙනම කතාවක් දාන්න වෙනවා. ඉතින් කොහොම හරි ඉතින් මං අර දෙන්නට කියනකොට එතන ලොක් එක්ක ආවා. ලොක්කා. ඒ කාලේ හිටපු ලොක්කා. අපි නම් කියන්න ඕනේ නෑ. ඇල්ලකෝ මං මේ කැප්ටන් සේරම හරිද මං කෝ නෑ සේරම හරි නෑ මේ අපි මේ ෆ්ලයිට් එක ඩිලේ කරනවා පැය දෙකක් මොකද එහෙ මීදුම තියෙනවා කියලා. පිස්සුද? එහෙම බෑ හරිද? මං කෝ ඉතින් බෑ කියන්නේ ඉතින් මට එතන ගිහලා බහන්න බෑනේ. නෑ ඒකට කමන්නේ අපි යන් දැන් මිනිහත් යනවා. එයා තමයි මේකේ ඉන්චාර්ජ්. මම එලෝන එකයි මම නිකන් ඌබර් ඩ්‍රයිවර් වගේ මම හරිද? මේ එහෙම නෙමෙයි අපි යන් මොකද යන්න බෑ නෑ ඒ වුණාට ගමන්නේ අපිට කියලා හිටිය කෙනෙක් උඩ. ඒතර ඒගොල්ලෝ දන්නෝනේ අපි ආවා කියලා. ඒ කියන්නේ දැන් JR උදේ පාන්දර නැගිටලා බලනවා උඩ. ඇවිල්ලා ඉන්නවා අන්න අපේ මාව ගෙනියන්න ඇවිල්ලා මුන් උඩ කරකිනවා කියන්න තමයි දැන් මේ කතන්දරේ. දෙයියනේ ඉතින් කාට කියන්නද? මගෙන් ඒත් ඕක කියවුවම මිනිස්සු අහනවා ඉතින් උඹ මොකද ගියේ කියලා. ඉතින් මම ගියේ මෙච්චරයි. මට තියෙන්නේ එක තැන ඉඳන් අනිත් තැනට ප්‍රේස්මෙන් ප්ලේන් එක ගෙනියන්නනේ. මං අර එන්ජිනියර් ටිකක් ගහපන් තෙල් ඇති වෙන්න. හරිද? දාන්න පුළුවන් ඕන තරම් තෙල් ටිකකුත් වැඩියෙන්ම ගහගෙන අතන ගිහලා ඉන්න එපා. ඒක මට ෂුවර් ඉන්න වෙනවා කියලා. මොකද කැප්ටන් මේ ප්ලේන් එක? ට්‍රයිස්ටාර්. ඔබ ලොකෝ එකක්. ඔය හරිද? ඕක අරන් ගියා. දැන් අනිත් එක මේක හිස්නේ ප්ලේන් එක. දැන් මේ ට්‍රයිස්ටාර් එකකින් යන්නේ ට්‍රයිස්ටාර් එකේ ෆ්ලයිට් එකක් තිබුණේ නැහැ කත්මණ්ඩු වලට. මේගොල්ලෝ යනවා. මේ අපි හිස් ප්ලේන් එක අරන් යනවා JR මහත්මයාට එහාට එන්න. එයාගේ කට්ටිය ඕන්නම් 20ක් විතර ඇති. මන් දන්නේ නැහැ කීයක් ඉන්නවද කියලා. ඉතින් අපි ගියා. ඉතින් අපි එතනට ගියාම ආයෙ කිව්වා වගේම ආයෙ නෑ. සිමෙන්ති දාලා වගේ මේක නිකන්. ඒ වැලි එක සිමෙන්ති දාලා වගේ උඩ සේරම ලස්සනට පේනවා. ඉතින් අර හිමාලයන් කඳු වැටිය ලස්සනට පේනවා. ඉතින් අපි කත්මණ්ඩේ උඩට ගිහිල්ලා අර හෝල්ඩින් පැටර්න් කියලා එකක් තියෙනවානේ. ඒකේ ගිහිල්ලා අපි මෙහෙම යනවා වටේ. ඉතින් මේක ඊවෙලා යනවා. ඉතින් අපි දන්නවා මෙච්චර වෙලා හිටියකි මේට පස්සේ මේකෙන් පස්සේ තියෙනවනම් මම කල්කතා වලට යන්න ලෑස්තිලා ඉන්නේ. ඒක ඒව සේරම ගනුදෙනු බලලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. කිසිම අනතුරක් නැහැ. පෙට්‍රල් ටික යන්නේ ඉතින් පෙට්‍රල් අරයාගේ පෙට්‍රල් නේ මගේ පෙට්‍රල් නෙමෙයිනේ. හරිද?
ඉතින් අපි ඉන්නවා. ඉතින් මට පේනවා ඉතින් මෙහෙමම මේ හොඳට පස්සට එලා තේ බොනවා. මෙහෙම යනවා වටේ යනවා. යනකොට ඉතින් අර මිනිස්සු ඇවිල්ලා අපේ ක්‍රූ එකේ ඉන්න තමයි ඇවිල්ලා බලනවා. අර ලස්සනට කොක්පිට් එකට පේනවා අර කඳු වැටිය. හරි හරිම ලස්සනට කඳු වැටිය තියෙනවා. ඒක බලන්න මට ඇහුණා පිටිපස්සේ අර පූජිත කැප්ටන් ජයකොඩි මොකද්ද අර ආපු ස්ටුවර්ඩ්ස්ට කිව්වා. මේ මොකද්ද මේ ග්‍රේට් වෝල් ඔෆ් චයිනා කියලා මොකද්ද කිව්වා. ඉතින් අසර් ස්ටුවර්ඩ්ස් ගියාට පස්සේ මං උඹ මොකද්ද කිව්වේ කියලා. හරිද? නෑ මං නිකන් අර තියෙන කැප්ටන් අර අමුතු ගල් වගේක් වගේ පේන්නේ දුර. හරිද? මං කිව්වා ඔය ග්‍රේට් වෝල් ඔෆ් චයිනා නේ ඔය කියලා. උඹ මං කවන්න මට ප්‍රශ්නයක් නෑ උඹ මොනවද කිව්වද? ඉතින් කොහොම හරි ඔම කැරිකලා අපි බෑවා. ඉතින් බාලා ඉවරලා දැන් අපි ඉන්නවා. ඉතින් ජේ.ආර් මහත්මයා එන්නේ ඉස්සෙල්ලා එයාගේ කට්ටිය ආවා. එතකොට මට මතකයි තාම මේ සීවිලි රත්නායක කියලා රත්වත්ති කියලා මහත්තයා මම හිතන්නේ ડોක්ටර් කෙනෙක්ද කොහෙද. එයාගේ දුව තමයි මේ බැඳලා හිටියේ මේ අපේ උපාලි විජේවර්ධන. ඒගොල්ලෝ කට්ටිය හිටියා. තව මේ එතකොට ජේ.ආර් මහත්මයාගේ සහෝදරිය කියලා දොස්තර කෙනෙක් තමයි. කොහමරි 15 දෙනෙක් විතර ආවා. අපිට පේනවා ඉතින් මේගොල්ලෝ දැන් ඇවිල්ලා දැන් අර මීදුම් සේරම ගිහිල්ලා. ඉල්ල මේගොල්ලෝ නැගලා දැන් ඉන්නවා. අපි ඉන්නවා ඉතින් ලොක්කයක. එනකොට මේ අර අපේ ලොක්කා මිනිහා කොක්පිට් එකට ඇවිල්ලා මට කරා මේ කැප්ටන් ඒක නෙමෙයි. දැන් කැප්ටන් දැන් මේ ටේක් ඔෆ් කරනෝනේ. දැන් කැප්ටන් ටේක් ඔෆ් කරාම කොයි පැත්තේ ඉඳගත්තොත්ද අර ග්‍රේට් වෝල් ඔෆ් චයිනා එක හොඳට පේන්නේ. මං කිව්වා මොකද කිව්වේ ග්‍රේට් වෝල් ඔෆ් චයිනා එක කොයි පැත්තේ ඉඳන්ද පේන්නේ හොඳට. මං කිව්වා මේ ග්‍රේට් වෝල් චයිනා එකක් කොහෙද මේ කත්මණ්ඩු ඒක තියෙන්නේ බීජිං වලනේ. දැන් මොකද කරන්නේ? මං මට මොකද කරන්න කියන්නේ? දැන් බීජිං එන්නේ මොකද? හරිද? නෑ මං අර ආපු එකලුන්ට කිව්වනේ මේ ටේක් ඔෆ් කරපුවම පේනවා කියලා. ග්‍රේට් වෝල් ඔෆ් චයිනා එක. ඉතින් ඒගොල්ලෝ අහනවා ඔය පැත්තේද ඉඳ ගන්න ඕනේ කියලා. දැන් මුළු ප්ලේන් එකම හිස්නේ. ඕන තැනක ඉන්න පුළුවන්. මං කිව්වා ඉතින් මේක නම් පෙන්නන්න ටිකක් අමාරුයි. මොකද ඒක තියෙන්නේ බීජිං වල. මේ ඇවිල්ලා කත්මණ්ඩු. හරි වැඩේනේ. දැන් මට කෙලියනේ. හරිද? මන් දන්නේ නැහැ මොනවා කිව්වද කියලා. මකට වැඩක් නැහැ නේ. මේ මිනිස්සයා ඉතින් ගිහිල්ලා මොකක් හරි කියන්නේ නැති. ඒක තමයි මං කිව්වේ. දැන් මං කිව්වේ ඉස්සරත් ඔහොම තමයි ඉතින්. මම තමයි සර් දිඹුල් කිරි දාන්නේ. ඒ වගේ ඉන්නවා හරියට. ඉතින් අර හැදුවේ මේ චීන මහා ප්‍රාකාරය පෙන්නලා ඒ ලකුණු ටික පොයින්ට් එකක් හම් වෙනවනේ මොනවා හරි. අර ලණුව කාලා. අර කෙල්ල ගිහිල්ලා මිනිහට කියලා මේ මං දැක්කයි කියලා ග්‍රේට් වෝල් ඔෆ් චයිනා එක. ඉතින් කත්මණ්ඩු වල ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් ඌ වගේ හුඟා තියෙනවා දේව ඕවා කියන්න ගියොත් එහෙම මේකේ තමසිර වෙලාව ඉවර වෙන්නේ නැහැ. හැබැයි ඉතින් දවසක වෙන දවසක කියමු මම මේ කාටවත් වැරද්දක් කියනව නෙමෙයි. අපිට එහෙම කාලයක් තිබුණා. දැන් මේ එයාලයින් එක ගැන කතා කරනකොට මම හිතනවා මේ පාරවත් මේ පාර මේක හරියයි කියලා. මොකද මේක හරියන්න ඕන දෙයක්. මේක වැරදුනේ ඔන්න ඔය වගේ චීන මහා ප්‍රාකාර පෙන්වන්න ගිහිල්ලා තමයි අපිට වැරදුනේ. වෙන විදිහට නැත්තම් ජර් මහත්තයා එතනින් නයි ෆ්ලයිට් එකකින් නැගලා මෙහාට ආවනම් කතන්දරේ ඉවරයි. මේක ස්පෙෂල් ප්ලේන් නැරලා ප්ලේන් ගෙනල්ලා ඕවා වතුරෙන් දිව්වේ නෑනේ. ඕවලට ලොකු සල්ලි ගණන් ගියා. ඉතින් ඒක වෙන කතන්දරයක්. ඒක තව දවසකට තියමු. දැනට මට කියන්න තියෙන්නේ මං ඕවගේ හැබැයි ඕවගේ තව හොඳ පැත්තකුත් තියෙනවා. ඒකත් කියලාම නවත්තන්න. දවසක් මං ආව හොංකොං ඉඳලා බැංකොක් ඉඳලා කොළඹට. ඒ කාලේ එහෙම නෙන්නේ. ඔව් ඒ ෆ්ලයිට් එක. ප්‍රේමදාස මහත්තයා හිටියා ප්ලේන් එකේ. ඉතින් එයා හොංකොං එලින් නැගලා ඉතින් එයා කිසිම කරදරයක් නැති මිනිස්සු. ඒ කවුරුත් ලොකෝ කරදරයක් නැහැ. ඔව් අර වටේ ඉන්න කට්ටිය කිසිම කරදරයක් නැහැ. හරිද? ඉතින් අපි ආවා. එනකොට ටේක් ඔෆ් කරලා වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා අපේ හයිඩ්‍රොලික් පොම්පයක් කැඩුනා. මට විස්තර කියන්න මතකත් නැහැ. ඉතින් කිව්වට මිනිස්සුන්ට එච්චරම තේරුණා නෑ. කොහොම හරි පොම්පයක් කැඩුනා. මම ඉතින් ඇවිල්ලා දැන් බැංකොක් ගල බාන්න ඕනනේ. ඉතින් කෙලින්ම අපි රේඩියෝ කරා කොළඹට. මෙහෙම දැන් පොම්පේ ගියා. ඒ කියන්නේ මේක හදාගන්නකම් යන්න බෑනේ. ඉතින් ඇවිල්ලා බැස්සුවා බැංකොක්
පල්ලෙහා හිටපු මැනේජර්ලයි ස්ටේෂන් මැනේජර් ඇම්බැසඩර් ආවද මන් දන්නෙත් නැහැ. කොක්පිට් එකට ආව කට්ටියක්. 4-5 දෙනෙක්. ඇවිල්ලා ඉස්සෙල්ලම ලියුමක් දුන්නා මට. "Captain, this is an instruction from Colombo for you. At any cost, don't delay." ඒ කියන්නේ මම ප්ලේන් එකේ කර තියාගෙන හරි යන්න ඕන දැන් කැඩුනයි කියලා බෑ. දැන් මේක at any cost මම ඇත්තම මම මේ කයිවාරුවකට කියනනේ මම මේක මෙහෙම කරලා දැම්ම ගුණබක් කියලා මේ බනනේ කියන්නේ මේ ප්ලේන් එකේ යන්න බෑ. ඉතින් මං කිව්වා මේක යන්න බෑ. ස්ටේෂන් මැනේජර්ට කිව්වා මේක යන්න බෑ දැන් මේක හදා ගන්න ඕන. ඉතින් ඒකින්ද කරුණා කළා ප්‍රේමදාස මහත්තයාව වෙන ප්ලේන් එක දාලා හරින්න. මොකද මේකට පැය දෙකක් අඩුම ගානේ යයි මේක කරගන්න කියලා. ඉතින් මං කොහොමද ඒක කියන්නේ එයාට? හරි ඉතින් මං දන්නේ කොහොමද ඒක කොහොමද කියන්නේ කියලා. මං කිව්වා එන ඔයා ඉන්න. මුකුත් කියන්න එපා මං කියන්න. මමනේ ඉතින්. කැප්ටන් මම පල්ලෙහාට ඇවිල්ලා ඒ මහත්මයාට ගිහිල්ලා කිව්වා ලස්සනට කිව්වා මෙහෙමයි වෙලා තියෙන්නේ මේකයි. මට පැය දෙකකටවත් මේක හදාගන්න බෑ අඩුවෙන්. පැය දෙකක් යනවා පරක් වෙනවා. ඒකින්ද ඔබතුමාට මේගොල්ලෝ ප්ලේන් එක ක්ලාස් එකයි වෙන එයාලයින් එකකින් ගිහිල්ලා ලංකාවට යන්න. කියලා මං කිව්වා. ඉතින් මං දිහා බලලා කැප්ටන් ඔයා කීයට ගියත් මං යන්නේ ඔයත් එක්කයි. ඔයානේ කැප්ටන් ඔයා තීරණය ගන්න මං ඉන්නම්. ඒක මං කියන්න බෑනේ. උඹ ලස්සනට කිව්වා. මං කොහොමද එන කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඊට පස්සේ ඒක හදාගෙන මේ මනුස්සත් එක්ක ආවා. ඉතින් මං ඒවත් කියන්න ඕනේ නේ. ඇත්ත ඇත්ත. ඒක අපි කියන්න ඕනේ. මම මේ දේශපාලනය කර කියනෝ නෙමෙයි. ඒ වෙච්ච දේවල් ඇත්ත වෙච්ච දේවල් නේ. ඉතින් ඒවා අපි කියන්න ඕනේ. ඉතින් ඔතනින් ඕක තමයි කතන්දරේ. අර කැප්ටන් කලින් කිව්වා වගේ කියන්නේ අදාළ ජනාධිපතිට හරි අගමැතිට හරි නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ වටේ පිටින් ඉන්න කට්ටියට තමයි අවුල තියෙන්නේ. ඒක තමයි ඉතින් ඒක පොයින්ට් දාගෙන කතන්දරයක් නේ. අන්න ඒ වගේ දෙයක් තියෙන ඉතින් ඔය ගැන ඉතින් කියලා අපි හිනාවෙම වෙන කරන්න දෙයක් නැහැ. මට සන්තෝෂයට කරන්න දෙන්නේ මේ පාර හිටපු එක්කෙනා රට ගියා රේමේ ගියා මම දැක්ක පත්තරේ දිනවා එක්කෙනෙක් දෙන්නෙක් එක ප්ලේන් එක නැගලා බොහොම සන්තෝෂයි ඒවා අහනකොට දකින්න. ඒව තමයි වෙන්න ඕන දේවල්. අර ලීකුවන් නියු ගියා වගේ. ඉතින් ඒ මිනිස්සයා දැන් ඒ දවස්වල ලීකුවන් යනවා කියලා මාව ඒගොල්ලෝ මාරු කරේ නෑනේ. මම සිංගප්පූරු කෙනෙක් නෙමෙයිනේ. එච්චර ඒගොල්ලෝගේ කැප්ටන්ලා හිටියනේ. ඊළඟට මාව දැම්මේ නෑ මට දාලා තිබිච්ච ෆ්ලයිට් එකේ මිනිහා. ඉතින් ඒකේ කියලා ඒගොල්ලෝ මාව මාරු කරේ නෑ. මම ඉතින් යන ප්ලේන් එකේ ගියා. එයාට හලෝ කිව්වෙත් නෑ. එයා දන්නෙත් නෑ කවුද කියලා. හරිද? ඔතනින් කතන්දරේ ඉවරයිනේ. මෙහෙ ගිහිල්ලා හලෝ කිව්වේ නැත්තම් මාරල ඩක්කන රස්සාවක් නැති වෙනවා. හලෝ කිව්වේ නැත්තම් මම හැම වෙලාවෙම කියන්නේ ඒ දවස්වල අපි විහිළුවට කියන කතාවක්. දැන් ඔය VIP ලා යනවනේ මේ ප්‍රොෆෙෂනල්ලා නෙමෙයි මිනිස්ටර්ලා රෙමේ යනකොට ඒගොල්ලෝ බෑග් ගොඩක් අරන් යනවා. ඒ මොකද දන්නවද? ඒගොල්ලෝ බෑග් ගෙනියන්න වටේ ඉන්නවනේ කට්ටිය. ඉතින් ඒගොල්ලෝ බෑග් උස්සන් එනවා මිනිහා මෙහෙම අත හොඳට ඇවිදගෙන යනවා. මිනිහා බයයි බෑග් ගෙනාවේ නැත්තම් මිනිහාව වඩාගෙන යයි. ඒ ලෙවල් එකට තියෙන්නේ මේක. අපි උතරින් නවත්තමු. නැත්තම් මේක මට අනිත් දවසේ පත්තරෙන් මාව පොලිසියට ගෙනියන්න පුළුවන් ඔය කිව්වයි කියලා. ඔච්චර තමයි. එහෙනම් කැප්ටන් thank you. බොහොම ස්තුතියි කැප්ටන්. අද තාවට අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්නවා. ස්තුතියි. ස්තුතියි.